කොබලන්න ගෙදර බුද්ධ පූජාව තියෙනකොට අත දෝවණය කරන්න පෑන් එකක් තියෙන අය තුස්සන්. අත දෝවණය කරන්න පෑන් එකක්. ලොකු භාජනයක අත හොදන්න පෑන් එකක්. අත උස්සන්. මොකද්ද කියන ගාතාව? අධිවාසේ තුනෝ බන්තේ තුනෝ නෙමේ 4. අධිවාසේ තු නොභන්තේ පිළිගන්න මාගේ ස්වාමීනි නොභන්තේ හත්ත ධෝවන උදකං අත සෝදන මේ වතුර බඳුන අත සෝදන මේ පැන් පිළිගන්න ස්වාමීනි. අත සේදුවාම පිහ දාන්න වෙනම රෙදි කඩක් තියන්න ඕන. අධිවාසේතු නොභන්තේ හත්ථ පුඤ්ජන චෝලකං. මොකද්ද? අත්ත නෙමෙයි හත්ථ. අත්ත කිව්වොත් ආත්මය, හත්ත කිව්වොත් අත. බුදුහාමුදුරුවෝ ආත්මෙ පිහිදාන්නේ නැහනේ. බුදුහාමුදුරුවෝ අත පිහිදාන්නේ. තේරෙනවනේ? ඉතින් ඒවට හරියට කළොත් Tamanට තියෙනවා මං ඉන්නේ ජේතවනාරාමේ. මේ වැඩ ඉන්නේ මගේ බුදුරජාණන් වහන්සේ. මම විසාකාව. මං ගෙනල්ලා තියෙන දානේ. මෙන්න ඇල්පැන් එක, මෙන්න උණු පැන් එක ස්වාමීනි පිළිගන්න. එහෙම S2 පියාගෙන කියන්න පුළුවන් අය බොහොම අඩුවෙන් ඉන්නේ.